ආයි මචල්ලා ඔයාලටද බෝතලයන් බොන්න පුළුවන් සුපිරි වයිට් එකක් හදලා දෙන්න යන්නේ. සම්පැක් කුලයක් කඩන්න මුලින්ම ඉතින් ෆස්ට් එක මචං චූඩියට කපා ගන්න ඕනේ. නැත්තම් බැදෙන්නේ නැහැ බං. බැදෙන්න වෙලා යනවා තෙල් ගොඩ පුච්චනවා. චූඩියට කපා ගත්තාම හොඳයි මචං. ටක් ගාලා බැද ගන්නත් පුළුවන් කන්නත් පුළුවන් හොඳට ලොකු ගෑලි තිබ්බම වන්නත් එපා වෙනවා. ෆස්ට් එක නම් කපා ගත්තා මචං. මුලින්ම මචං මිරිස් කුඩු දාගත්තා. ඊට පස්සේ මචං ගම්මිරිස් කුඩු ටිකක් දාන්න පොඩ්ඩක් සැර වෙන්න. කහ කුඩු ටිකක් දාගත්තා මචං. හොඳට බලා ගන්න ඔයාලා. ලුණු කුඩු ටිකක් දාගත්තා මචං. ඔන්න ඔහම තමයි මචං තියෙන්නේ අපේ මස් ටික. තුන පහ ටික දාගත්තට පස්සේ. දැන් මචං මේකට දෙහි ගෙඩියක් මිරිකලා දාන්න ඕනේ. ලුණු ටිකක් තව දාගත්තා මචං. තෙල් ටිකක් තෙල් දාලා මචං තෙල් ටිකක් දාගන්නවා ඉතින් ඔන්න. තෙල් ටික වැඩිපුර දාගන්න ඉතින්. ඔන්න මචං අපි මස් ටික බැද ගන්නවා මචං. අර පොඩියට කපාගත්තේ ඉන්න ලේසි. දැන් මස් ටික බැද ගන්න. බලන්න මස් ටික ලස්සනට බැදෙනවා. ටිකක් බැදගත්තා මචං. දැන් අනිත් ටික බැදගන්න. හොඳට බැද ගන්න ඕනේ ඉතින්. හොඳට කියන්නේ කරයන්න වන්නේ නේද? සාමාන්‍ය ගානකට ඉතින් බැද ගන්න ඕනේ. ගන්න පුළුවන් ගානකට. ඔන්න දැන් ටිකක් ඉතුරු වුණා. අපි වාගෙට වැඩි බැදගෙන තියෙන්නේ දැන්. අන්තිම ටිකක් බැද ගන්නවා මචං මස් ටික. මේ චොට්ට විතරයි මචං තියෙන්නේ දැන් බැද ගන්න අපිට. ඒ ටිකක් ඉක්මනට ඉතින් බැද ගන්න. නැත්තම් කන්නත් වෙලා යනවනේ දැන් බඩගිනිත් එක්කලා. ඔන්න මචං අපි මස් ටික නම් බැදගත්තා. නියමටම ලස්සනටම තියෙනවා මචං. දැන් මචං අනිත් වැඩේ මාළු මිරිස්, තක්කාලි, ලුණු, අම්පේ කරපිංචා මචං ඔක්කොම හොදලා ගන්න ඕනේ මචං. මචං පොඩියට කපා ගන්න ඕනේ මාළු මිරිස්. නැත්තම් තැම්බෙන්න ඉතින් තෙල් බෝතලයක් විතර දාන්න වෙයි. අල්ලි තියනවා නම් ඉතින් අවුලක් නැහැ ඉතින්. ඒත් එක තෙල් ගොඩක් කන්න එපා. ලෙඩත් හැදෙනවනේ. මචං ලුණු ගෙඩියකුත් කපා ගන්න අපි. මචං මෙන්න මෙහෙමයි ලුණු කපා ගන්නවා. අර මාළු වෙන මාළු වලට කපනවා වගේ නෙමෙයි මෙන්න මෙහෙම කොටුවට කපා ගන්න මචං. ඒකට තමයි නියම. තක්කාලි ගෙඩියක් මචං මෙන්න මෙහෙම කපා ගන්න. කොටුවට උරු වෙන විදිහට. ටක් ගාලා තැම්බෙනවා, ටක් ගාලා හැපෙනවා අපිට හොඳට. සුදුරුවනම් මචං වෙලාව හැටියට මෙන්න පීඑම් තල්ලා දාගත්තා මචං. මොනවා කරන්නද අය වං ගෙඩි හොද කරන්න ඉව තවත් වෙලා යනවනේ බං. වැඩගින්න වැඩිද? ඔන්න මචං අපි ඔක්කොම ටික කපා ගත්තා. පේනවා ලස්සන ඉතින්. මචං ඒකට තෙල් චාච්චි ලිවේ තියලා තෙල් ටිකක් දාගන්නවා මචං. ඊට පස්සේ මුලින්ම සුදු වෙනවා. කරපිංචා. අම්පේ. කුඩු කුඩු ටිකක් දාගන්න ඕනේ මචං. කෑලි මිරිස් ටිකක් දාගන්න ඕනේ. වැඩිපුර දාගන්න කෑලි මිරිස්. ඊට පස්සේ මචං හොඳට ටෙම්පරාදු කරගන්න. ඊට පස්සේ මචං කහ කුඩු ටිකක් දාගත්තා. සීනි පොඩ්ඩකුත් දාගත්තා මචං. එන්න සෝස් ටිකක් දාගත්තා. සෝස් ටිකක් නෑ මචං පැකට් දෙනවා. පැකට් තුනක් අරන් ආවා. ඒක නිකන් හොරට කරලා දාගත්තා මචං. පොඩ්ඩක් පනිරහා මෙලියගෙන නම් තමයි සීනි ටිකක් දාගන්න. හොඳට ඒක කලවම් කරගන්න මචං. තව සීනි ටිකක් දාගමු මචං. සීනි වලියගේ. මම කලබල වගේ හදාගන්න. ඒක පැත්තකින් තියන්න. දැන් අපි අනිත් වැඩේ කරමු. දාගන්න ජාච්චියට තෙල් ටික. ඊට දාන්න ලුණු. මාළු මිරිස්. ඒක දාගන්න. ඊට පස්සේ ඒකත් හොඳට ටෙම්පරාදු කරගන්න. හොඳට තැම්බෙන්න ඕනේ මේක. කාමුවෙන් වගේ හරියන්නේ. එන්න උදාහරණයක් වැඩි ගෑල්ල තැම්බීගෙන යනවා දැන් නම්. එන්න හරියට තමයි දැන්. මම ඊට පස්සේ අර තලපෑගේ හදාගත්ත එක අපි මේකට දාලා හොඳට මික්ස් කරගන්න. මික්ස් කරගන්නවා කියන්නේ මචං නියමටම මික්ස් කරගන්න ඕනේ. නැත්තම් වැඩක් නෑ.
එන්න හොඳට හයියෙන් කලවම් කරගන්න. ඊට පස්සේ මචං අපේ මස් ටිකක් දාගන්නවා. මස් ටික ඔක්කොම දාලා ඒකත් හොඳට කලවම් කරගන්න. ඉතිරි වෙනවා මචං ඊට පස්සේ ඩෙවල් එක. බලන්න රස්නා කරනවා ඩෙවල් එක. හොඳට කලවම් කරගන්න. ඒක තමයි මචං නියම. දැන් ආසයි කරනවනේ ඔයාලට. කෑල්ලක් තරම් කන්නමයි නේ හිතන්නේ. කන්න මම මොකද කියන්නේ. ඔන්න මචං අපේ ඩෙවල් එක. නියමටම තියෙනවනේ. ඔයාලත් හොඳට වීඩියෝ එක බලලා ඔයාලා try කරලා බලන්න මේ ලස්සන ඩෙවල් එකක් හදාගන්න.